ගයිස් ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා garlic bread හදමුද? මුලින්ම සුදු ලුණු ටික chop කරගන්න ඕන. මම නම් මේකට ගෙදර තියෙන grater එක පාවිච්චි කරනවා. ගාගත්ත සුදු ලුණු ටිකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න ඕන. ඊට පස්සේ ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. සැර කන්න කැමති නැති කට්ටිය ගම්මිරිස් එකතු කරගන්න එපා. ඊළඟට බටර් ටිකකුත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕන. අවශ්‍ය නම් මේ වෙලාවේ මේ පේස්ට් එකට ඔරිගානෝ ටිකක් එකතු කරගන්නත් පුළුවන්. කලවම් කරගත්ත පේස්ට් එක පැත්තකින් තියලා ඊළඟට අපි පාන් ටික කපා ගන්නවා. කපාගත්ත පාන් වල අපි හදාගත්ත garlic paste එක හොඳට තවර ගන්න ඕන. මේ වෙලාවේ පෑන් එක ලිපේ තියාගෙන රත් කරගන්නත් අමතක කරන්න එපා ළමයි. පාන් පෙත්ත දෙපැත්තෙම හොඳට මේ පේස්ට් එක තවර ගන්න ඕන. එතකොට තමයි රස. රත් වෙච්ච පෑන් එකේ පාන් පෙති ටික තියලා දෙපැත්ත පෙරලා ගන්න ළමයි. මේ වෙලාවේ පාන් පෙත්ත උඩින් චීස් ටිකක් දාගන්නත් පුළුවන්. මම මේ කියලා දෙන්නේ හැමෝටම ගෙදර හදාගන්න පුළුවන් විදිහ. පාන් පෙත්ත දෙපැත්තම රන්වන් පාට වෙනකන් එහා පැත්ත මෙහා පැත්ත පෙරලා ගත්තට පස්සේ මේ බලන්නකෝ රසම රස පාටයි නේද? ඊට පස්සේ ඔන්න අපිට රස බලන්න පුළුවන්. එහෙනම් ඔයාලත් හදලා බලලා රස කමෙන්ට් කරන්න. ගිහින් එන්නම්. බයි.